නුවර අවට සංචාරයකදී යන්නම ඕන තැනක් තමයි මෑතකදී විවෘත කෙරුණු වෝල්ටර් වර්ල්ඩ් කැන්ඩි. ලංකාවේ දැනට විශාලතම මහජන මින්මැදුර. නුවර ඉඳලා කිලෝමීටර් 12ක විතර දුරින් තලාතුවොය කිට්ටුවමයි මේ මින්මැදුර පිහිටලා තියෙන්නේ. තලාතුවොයින් මාරස්සන පාර කිලෝමීටරයක් විතර දුර යද්දී වම් අත පැත්තට මුණ ගැහෙනවා සිංහාරගම පාර. මේ පාරේ කිලෝමීටරයකට ටිකක් වැඩි දුරක් ඉස්සරහට යද්දී තමයි වෝටර් වර්ල්ඩ් එක මුණ ගැහෙන්නේ. මේ තමයි ලෝකයේ විවිධ රටවල් වල මාළු දහස් ගණනක එකතුවක් තියෙන දැනට ලංකාවේ තියෙන ලොකුම මින්මැදුර. වාහන නතර කිරීමේ පහසුවත් එක්ක බොහොම ලස්සනට වටපිටාව සකස් කරලා තියෙනවා. 2025 දෙසැම්බර් මාසයේ 20 වෙනිදා තමයි මේ මින්මැදුර මහ ජනතාවට විවෘත වෙන්නේ. අද වෙනකල්ම මේ මින්මැදුරට විවිධ අංග ඒ වගේම විවිධ මාළු වර්ග එකතු කරමින් පවතිනවා. මාළු විශේෂ 200කට වැඩි ප්‍රමාණයක් වගේම එක් වර්ගවල මාළු 30000කට වැඩි ප්‍රමාණයක් මේ මින්මැදුරට එකතු කරලා තියෙනවා. දැනට මේ මින්මැදුර බලන්න දේශීය වැඩිහිටි ටිකට් එකක් රුපියල් 1200කුත් ළමා ටිකට් එකක් රුපියල් 800කුත් වෙනවා. ලංකාවේ ගංගා ඇලදොල කලපු ඒ වගේම කොරල් පරාශ්‍රිතව ජීවත් වෙන මාළු වගේම ලෝකයේ නොයෙකුත් කලාපවල ජීවත් වෙන මාළු වර්ග චීනය ඇතුළු ආසියාවේ රටවල අප්‍රිකාවේ උතුරු ඇමරිකානු රටවල් වල මධ්‍යම ඇමරිකානු රටවල් වල ඕස්ට්‍රේලියාවේ මේ හැම කලාපයකම ජීවත් වෙන මාළු වෙන වෙනම කලාප හැටියට බෙදලා වෙන් කරපු කුටීරවල දැක ගන්න පුළුවන් වෙනවා. මේ හැම මාළු වර්ගයකම සම්පූර්ණ විස්තරයකුත් ඒ තැන්වල ප්‍රදර්ශනය කරලා තියෙනවා. විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවන්ට ලෝකෙ මාළු වර්ග ගැන හොඳ දැනුමක් ලබා ගන්න එයින් පුළුවන් වෙනවා. විදුලි ආන්ද වගේ විශේෂ මාළු වර්ගත් මේ මින්මැදුරේදී ඔබට දැක ගන්න පුළුවන්. දවසක් වුණත් ගත කරන්න පුළුවන් වෙන විදියට ළමා උද්‍යාන වගේ විශේෂ අංගත් එක් කරලා තියෙනවා මේ ස්ථානයට. ඊළඟ වීඩියෝ එකෙන් වෝටර් වර්ල්ඩ් කැන්ඩි ඒ කියන්නේ දැනට ලංකාවේ ලොකුම මින්මැදුරේ ඉන්න අනෙක් මාළු වර්ගත් ඔබට බලා ගන්න පුළුවන්.